ආයිබෝවන් යාළුවනේ අද අපි හදන්න යන්නේ කටර රහට ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වෙනස්ම විදිහේ ගුලාබ් ජාම් කේක් එකක්. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බෝල් එකක් අරගෙන අපි මේකට ග්‍රෑම් 100ක් ගී දා ගන්නවා. ඒකටම අපි එකතු කරගන්නවා කර්ඩ් ග්‍රෑම් 120ත්. මේ වෙලාවේදී කුඩු කරගත්ත සීනි ග්‍රෑම් 60කුත් එකතු කරගන්නවා. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගමු. හොඳට කලවම් කරගත්තට පස්සේ කිරි මිලිලීටර් 90 එකතු කරගමු අපි දැන්. දැන් අපි මේ වෙලාවේදී කිරි පිටි එකතු කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 90ට බේකින් සෝඩායි, බේකින් පවුඩරුයි, එනසාල් කුඩුයි එකතු කරගන්නවා. මේ ටික හොඳට කලවම් කරගමු අපි. දැන් මේ මිශ්‍රණය අපි හරි කලින් හදාගත්ත මිශ්‍රණයට එකතු කරමු. එකම දිශාවට කලවම් කරගමු. වැඩියෙන් කලවම් කරගන්න යන්න එපා. මේ වෙලාවේදී රෝසසස් බින්දුවකුත් එකතු කරගෙන කලවම් කරගමු. බේක් කරගන්න තැටිය මේ විදිහට ලෑස්ති කරගෙන අපි හදාගත්ත මිශ්‍රණය වක් කරගමු. සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 35ක් 40ක් අතර කාලයක් බේක් කරගමු. අපි දැන් සීනි සිරප් එක හදාගමු. සීනි කෝප භාගයට වතුර කෝප භාගයක් එකතු කරගමු. එනසල් කුඩුත් එකතු කරගෙන අපි සීනි සිරප් එක හදාගමු. සීනි සිරප් එක හදලා ඉවරයි. මේ වෙලාවේ ලිපෙන් බාගත්තට පස්සේ අපි රෝස් එසන්ස් බින්දුවක් එකතු කරගන්නවා. දැන් අපේ ගුලාබ් ජාමුන් කේක් එක බේක් වෙලා ඉවරයි. අපි මේ විදියට කොටස් වලට කපා ගමු. දැන් අපි කලින් හදාගත්ත සීනි සිරප් එක එකතු කරමු මේකට. කේක් එකට හොඳට පැණි ටික උරා ගන්න ඕන නිසා මේ විදිහට හිල් ටිකක් තියමු. විනාඩි 20ක් 30ක් සිරප් එක පෙඟෙන්න තියලා පිස්ටාචියෝ ආමන්ඩ් පොඩි පොඩියට කපලා මේ විදිහට සරසගමු. දැන් අපේ ගුලාබ් ජාමුන් කේක් එක හදලා ඉවරයි. එන්න අපි රස බලමු.
බලන්නකෝ කේක් එක කොච්චර මෘදුයිද ඇතුළට පැණි බේරලා තියෙනවද කියලා. ඔයාලත් ගෙදරදීම හදලා බලලා රස කොහොමද කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න. තවත් රසවත් රෙසිපි එකකින් ඉක්මනින්ම හමු යමු. හැමෝටම සුබ දවසක්.